හරියම අපි 2021 O level paper එකේ A කොටස සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් තියෙන B කොටස සාකච්ඡා කරන්න. එතකොට අපි B කොටස ප්‍රශ්න වෙන වෙනම වීඩියෝස් දාන්න නැහැ කියලා හිතුවා. B කොටසේ ප්‍රශ්න පහම අපි එකපාර එක වීඩියෝ එකක දාලා මේ විදිහට දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි. හරි අපි ප්‍රශ්නකින් එක බලමුකෝ. මේකේ B කොටසේ දැනගන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ භාග සහ මිනිස් දින කියන එකෙන් තමයි අහන්නේ ගොඩක් වෙලාවට. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ වර්ගඵල සම්බන්ධයෙන්. තුන්වෙනි එක අහන්නේ කොටස් නැත්තම් ඒ පාඩම් මේ සෙට් එකේ ඒ කොටස් තියෙන පාඩම තියෙන ප්‍රතිශත පාඩම් අන්නේ ඒ වලින් අහන්නේ. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ සම්භාවිතාවයි මේකයි මේ දත්ත නිරූපණයයි. පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ දත්ත නිරූපණය අහන්නේ පස්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ සම්භාවිතාවය. හරි. එතකොට මේ ප්‍රශ්නෙට උත්තර ලියනකොට ඔයා මෙන්න මේ දීලා තියෙන ඉඩේ ලියන්න ඕනේ වෙන කොළවල ලියන්න බෑ. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නෙට ඒකට ලකුණු 10 ගානේ හම්බ වෙනවා. ඕක අන්තිම ලකුණකට 5 ගාන එකතු වෙනවා. හරි. අපි මේක පටන් ගමු. මේ ගානේ කියලා තියෙනවා තරා ආයතනයක නිපද වූ විලෝම වර්ගයක තොගයකින් 5න් 2ක් වෙළඳසැල් සඳහාද 8න් 3ක් කපනයනය සඳහාද වෙන් කරයි. ඒ කියන්නේ තොගයක් තියනවලු. තොගයෙන් 5න් 2ක් වෙළඳසැල් සඳහාද 8න් 3ක් කපනයනය සඳහාද වෙන් කරනවලු. එතකොට මුළු ප්‍රමාණය තොගයෙන් කොපමණ භාගයක්ද කියලා අහනවා. එතකොට 5න් 2යි 8න් 3යි නේ. එතකොට ඒක හොයන්න 5න් 2ක් 5න් 2කුයි 8න් 3කුයි මේ දෙක එකතු කරා නම් හරි. 5න් 2ක් වෙළඳසැල් සඳහාද 3න් 2ක් 8න් 3ක් අපනයනය සඳහාදනේ. එතකොට මුළු ප්‍රමාණය වෙලා ගත්තා නම් හරි. ඒවල මේක අපිට පුළුවන් පොදු හරය 40යි කියලා ගන්න. පොදු හරය 40යි කියන්නේ මේ 8න් වැඩි වෙන්න එපා. ඒ 8න් වැඩි වෙනවා නම් 2 8න් වැඩි වෙනවා 16යි. මේ පැත්ත 5න් වැඩි වෙන්න ඕනේ. 5න් වැඩි වෙනවා නම් මෙයාත් 5න් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 15යි. 16 15 කියන්නේ 31යි. 40න් 31ක් ගිහිල්ලා ඒ කියන්නේ. ඕක තමයි පළවෙනි එකට උත්තරේ. ඉහත විලවුන් ප්‍රමාණයෙන් 3න් 1ක්. ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් 3න් 1ක් එම ආයතනයේ විකිණීමට තබා ගැනීම. හරි. බලමු. ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් 3න් 1ක් විකිණීමට තබා ගන්නවලු. එසේ තබා ගන්න විලවුන් ප්‍රමාණය වටිනාකම 6000ක් නම් මුළු තොගේ වටිනාකම කියලා. හරි. ඉතිරි තොගේ කියලා කියන්නේ කීයද? 30න් එකෙන් අඩු කරනවා 30න් එකක්. ඉතිරි ගාන ගන්නවා. ඒක කියන්නේ මේකෙන් 5න් 2ක් තියෙනවා, මේකෙන් 8න් 3ක් තියෙනවා. ඒ දෙක එකතු කරපුවහම එන්නේ මේ දෙකේම ටිකනේ. ඊටු ටික එන්නේ එකෙන් එක අඩු කරලා දාපුවහම. ඒ කියන්නේ 40න් 9. එතකොට මේකෙන් 3න් එකක් විකිණීමකට තබා ගන්නවා. එතකොට විකිණීමකට තබා ගැනීම තබාගත් තොගේ කියන්නේ 40න් 9න් 3න් 1ක්. අල්නයන්දි කියලා කියන්නේ ගුණ කිරීමම තමයි. හරි. ගුණ කිරීමක් වගේ හිතලා මේක කපලා දාන්න 3යි. එතකොට 40න් 3යි. අපිට කියලා තියෙනවා ඒ ගාන ඒ ටිකේ වටිනාකම රුපියල් 6000යිලු. ඒ කියන්නේ 40කින් 3ක වටිනාකම රුපියල් 6000යිලු. එතකොට මුළු වටිනාකම කොහොමද ගන්න අපි? මුළු වටිනාකම කියන්නේ රුපියල් 6000ක් කියලා කියන්නේ 3ක් නම් 40ක් කියන්නේ කීයද කියලා හෙව්වනම් හරි. එතකොට 80000යි. හරි. එතකොට කොහොමද කරේ? ඉතිරි මුලින්ම අපි දන්නවනේ කොච්චරක් ගිහිල්ලාද කියලා. මෙන්න මේ ප්‍රමාණය ගිහිල්ලා. ඊටු ටික තමයි 40න් 9. 40න් 9න් 3න් එකක් ගන්නවා ගුණ කරලා. එතකොට 3 වරක් 3යි 9. 9ට 3යි. 40න් 3 තමයි විකිණීමකට තබාගත්තු තොගේ.
එතකොට 40න් 3ක් කියන්නේ 6000යි නම් 40න් 40ක් නැත්නම් එකක් කියන්නේ කීයද කියලා බලන්න 3ෙන් බෙදලා 40න් වැඩි කරනවා. 3ෙන් බෙදුවම එකක් එනවා. 40ෙන් වැඩි කරපුවම 40 වෙනවා. හරි. එතකොට 80000යි කියලා එනවා. එතකොට ඒ කැලල හදන්නේ එහෙමයි. ඊළඟට ඉහත තොගේ නිපදවීම සඳහා සේවකයන් 12 දෙනෙකුට දින 7ක් ගත වේද. ඉහත විලවුන් තොගේ නිපදවීම සඳහා සේවකයන් 12කට දින 7ක් ගත වේ. ඕකෙන් අපිට එකපාර හොයන්න පුළුවන් මොකද්ද? මිනිස් දින කීයද කියලා. මිනිස් දින කියන්නේ මොකද්ද? එක මිනිහෙක්ට කොච්චර වෙලා යනවද? දැන් මිනිස්සු දෙන්නේ එක දවසින් කරන වැඩක් නම් එක මිනිහෙක්ට දවස් දෙකක් යනවා. මිනිස්සු තුන් දෙනෙක් එක දවසින් කරන එකක් නම් මිනිස්සු එක මිනිහෙක්ට දවස් 3ක් යනවා. හරි. අන්න ඒ වගේ 12 සේවකයන් 12 දෙනෙක් දින 7ක් යනවා කියලා කියන්නේ 12 7ෙන් වැඩි කරන්න ඕනේ 84යි. මිනිස් දින 84. ඒ කියන්නේ එක මිනිස්සෙක් හිටියනම් දවස් 84ක් යනවා මේ වැඩේ කරන්න. හදිසි යනුමක් හේතුවෙන් මෙම තොගයමින් දෙගුණයක් දින 8කදී නිපදවා ගැනීමට අවශ්‍ය සේවකයන් ගාන. සේවකයන් ගාන නෙමෙයි අහන්නේ බලන්න සේවකයන් කී දෙනෙකු අමතරව ඉඳිය යුතුද? ඒ කියන්නේ අපි ගාව දැනට ඉන්නවා 7 දෙනෙක් ඉන්නවා. එතකොට නෑ 12 දෙනෙක් ඉන්නවා අපිට දින 8කින් කරන්න නම් ඒ වගේ කියන්නේ ඒ වගේ ඒතොගේ වගේ දෙගුණයක් දින 8කින් කරන්න සේවකයෝ කී දෙනෙක් වැඩිපුර ගන්නවද කියලා යහන්න. මුලින්ම දැන් මේ වැඩේට මිනිස් දින 84යිනේ. හරි. ඒතකොට මේ වැඩේ වගේ දෙගුණයක් කරන්න මිනිස් දින 168ක් යනවා. එතකොට නව මිනිස් දින වගේ එකක් තමයි දැන් අපිට ගන්න වෙන්නේ. 84 වැඩි කිරීම 2. 168යි. හරි. එතකොට අවශ්‍ය සේවකයන් ගණන හොයන්න පුළුවන් අපිට 168ක් තමයි එක මිනිස්සෙක් හිටියනම් දින ගාන. එතකොට දින ගානෙන් අපි ඔක බෙදුවා නම් දින 8කින් ගන්න නම් මිනිස්සු කීයක් වුණද කියලා එනවා. එතකොට 21ක් ඕනේ කියලා එනවා. ඔක බෙදුවහම. මොකද්ද අපි කළේ? මිනිස්සු 12 දෙනෙක්ට දින 7කින් කරන්න පුළුවන් වැඩක් එක මිනිස්සෙක්ට කරන්න වෙන ගාන 84යි. ඒ දෙක ගුණ කරපුවාම එනවනේ. එතකොට ඒ වගේ දෙගුණයක් කියලා කියන්නේ 84 වගේ දෙකක්. එක මිනිස්සෙක් දවස් 168කින් වැඩ කරන වැඩක්. එතකොට එක මිනිස්සෙක් 168කින් කරනවා නම් දෙන්නෙක් කරනවා නම් දෙකෙන් බෙදෙනවා. තුන් දෙනෙක් කරනවා නම් තුනෙන් බෙදෙනවා. 8 දෙනෙක් කරනවා නම් 8ෙන් බෙදෙනවා. ඒකින් නම් 8ෙන් බෙදලා තියෙනවා. 8ෙන් බෙදුවම 16ට 2යි 2ට 1යි 21ක් වුණා. එතකොට මේක නෙමෙයි අපෙන් අහන්නේ. අපෙන් අහන උත්තරේ මේක නෙමෙයි. අපෙන් අහන්නේ අමතර දින ගන්න. අමතර දින නෙමෙයි සෝරි. අමතර සේවකයෝ. ඒ කියන්නේ 21ක් දැන් ඉන්නවා කලින් හිටියා කීයක්ද? කලින් හිටියා 12ක්. එතකොට 21කින් 12ක් ගියාම 9යි. එතකොට ඒ ගාන හදන්නේ එහෙමයි. එතකොට ඒ ගාන අපි කම්ප්ලීට් කරා. ඊළඟට දෙවෙනි ගාන. ඔයාලට අර ගානේ මොන හරි ලියා ගන්න ඕන නම් ඒක පෝස්ට් කරලා එතනින් ලියා ගන්න. හරි. 2. රූපය දැක්කෙන ABC ඍජුකෝණී ත්‍රිකෝණාකාර බිම් කොටසකින් BC විස්කම්භය ලෙසට වූ අර්ධ වෘත්තාකාර බිම් කොටසකින් යුත් මල් පාත්තියක යනවා. ඔක මල් පාත්තියක් හරිද? රූපය දැක්කෙන්නේ ABC ඍජුකෝණී ත්‍රිකෝණාකාර බිම් කොටසකින් සහ BC විස්කම්භය වන අර්ධ වෘත්තාකාර කොටසක මල් පාත්තියක 5 සමානයි 42 ලෙස ගන්නලු. AC හි දිග සොයන්න කියලා කියනවා. AC හි දිග කොහොමද හොයන්නේ? මෙන්න ඉඟියක් දීලා දෙනවා හරිද? 28 සමානයි 7 වරක් 4යි 21 සමානයි 7 වරක් 3යි කියලා දීලා දෙනවා.
ඔය කියලා තියෙන්නේ ඔය ඉංග්‍රීසි කියන්නේ මොකද්ද ඔය මේ 7 වරක් 4 7 වරක් 3 කියලා දීලා තියෙන්නේ. මේක මේ ඔය අපේ අවුරුද්ද පේපර් එක. ඔක අපේ ගොඩක් අයට ඔක තේරුන්නේ නැහැ. ඔය ඉංග්‍රීසි මොකද්ද එයාලා කියන්නේ කියලා. හරි? අපි බලමු. දැන් අපි ගෙනගෙන තියෙන නේද පයිතගරස් ත්‍රික. පයිතගරස් ත්‍රික කියලා කියන්නේ පයිතගරස් කියන්නේ මොනවද? ත්‍රිකෝණීය ත්‍රිකෝණවල එන්න පුළුවන් පාද පාද. ඒ කියන්නේ පාද වල අනුපාත වගේ එකක්. ඒ කියන්නේ අනුපාතයක් වගේ. ඒක සරලම අනුපාතයට තමයි පයිතගරස් ත්‍රිකය කියලා කියන්නේ. ඕකේ වෙ තියෙනවා 3 4 5 කියලා එකක්. ඒ කියන්නේ දැන් මේ ලොකුම පාද කර්ණයනේ මේකනේ ලොකුම පාද වෙන්න ඕනේ. එතකොට 5 වෙන්නේ කර්ණය. එතකොට මේ අනිත් පාද දෙක මෙහෙම 3 4 වුණොත් මේක 5 වෙනවලු. හරි? ඔය වගේ තව මේ පයිතගොරස් ත්‍රික කීපයක් තියෙනවා. දැන් මෙතනදී පාවිච්චි වෙන්නේ මෙන්න මේ 3 4 5 කියන එක තමයි. එතකොට මොකක්ද ඔකේ හංගලා දීලා තියෙන්නේ පයිතගොරස් ත්‍රිකයක්. මොකද අපිට පයිතගොරස් ක්‍රමයේ දදා මේක හදන්න ටිකක් කරදරයි. මොකද අපි මෙතන මේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයට මේකට අපි පයිතගොරස් දානවා නම් අපි 21 වර්ග ගන්න ඕනේ 28 වර්ග ගන්න ඕනේ. එතකොට ඒක කරදරයිනේ. එතකොට 28 කියන්නේ 7 වරක් 4යි. 21 කියලා කියන්නේ 7 වරක් 3යි. පයිතගොරස් ත්‍රිකයේ දැන් මේ 3 4 5ම වෙන්න ඕනේ නැහැ. දැන් මේක 6 8 10 වුණොත් ඒ කියන්නේ මේ ඔක්කොම එක දෙකෙන් වැඩි කරලා 6 8 10 වුණොත් ඔච්චරයි. ඕක හරි. 9 12 15 වෙන්නත් පුළුවන්. ඒ වගේ මේ 7න් වැඩි වෙලා තියෙන්නේ නේ. එතකොට අනිත් පාද මොකක්ද වෙන්න ඕනේ? එතකොට පයිතගොරස් ත්‍රිකයට අනුව 3 4 5 අනෙක් පාදයේ දිග මේ කියන්නේ මොකද අනිත් පාදේ කර්ණය අනිත් පාදයේ දිග 7 වරක් 5ක් වෙන්න ඕනේ නේ. ඒ කියන්නේ මේ වගේ දැන් මෙතන මේක ඇවිල්ලා 3න් වැඩි වෙලා එනවා. ඔය වගේ 7න් වැඩි වෙලා එන එකකුත් තියෙනවානේ. එතකොට ඒ 7න් වැඩි වෙලා එන එක තමයි මේ මෙතන මේ අනුරූප වෙලා තියෙන්නේ. ඒ දැන් මේ පැත්ත 21යි කියමු. මේ පැත්ත 21යි කියන්නේ නෑ. මේ පැත්ත 28යිනේ. මේ පැත්ත 21යිනේ. ඒ කියන්නේ මේ පැත්ත 7 වරක් 3යි. මේ පැත්ත 7 වරක් 4යි. ඒ කියන්නේ මේ පැත්ත 7 වරක් 5ක් වෙන්න ඕනේ. ඒ 3 4 5 එකම සංඛ්‍යාවෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට ඔහොම උනේ නැත්තම් ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් වෙන්නේ නැහැ ඒක. ඒ කියන්නේ මෙහෙම අනුපාතය දැන් 3ට 4ට 5 නම් අනුපාතය තියෙන්නේ. ඔහොම වෙන්න බෑ නේද? ඒකයි ඔය ඉංග්‍රීසියෙන් ඒක තමයි කියලා තියන්නේ. මෙතන පයිතගොරස් ත්‍රිකයක් මෙහෙම දීලා තියෙන්නේ පයිතගොරස් ත්‍රිකයක් තියෙනවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉතින් අපිට පයිතගොරස් ප්‍රමේය දාන්න වෙනවා 21 වර්ගය දාන 28 වර්ගය සමානයි වර්ගයේ වර්ගමූලය සමානයි මොකක් හරි මෙන්න මේ පාදේ කියලා. මේ පාදේ මොකද්ද? AC කියලා. පයිතගොරස් ප්‍රමේය දාලා තියෙන 28 වර්ග කර කර 21 වර්ග කර කර නටන්න වෙනවා. එතකොට එහෙම කරන්න ඕනේ නැහැ. එතකොට අපි මේකේ පයිතගොරස් ත්‍රිකය අඳුරගත්තා නම් පයිතගොරස් 3 4 5 පයිතගොරස් ත්‍රිකයට අනුව අනිත් පාදයේ කර්ණයේ දිග වෙන්නේ 4 5. මේක 4 4 නම් මේක 4 3 නම් මේක 4 5 වෙන්න ඕනේ. 4 5 35යි. හරි? ඔය ඉංගි දීලා තියෙන අපිට ගණන් ලේසි කරන්න. හරිද? එතකොට ඉංගි පාවිච්චි කරන්න හැමතිස්සෙම. මේකේ මොනවා හරි තියෙනවා නම් ඒක පෝස්ට් කරලා ලියගන්න. එතකොට මේකේ පාවිච්චි කරලා තියෙන 3 4 5 පයිතගොරස් ත්‍රිකය. ඉංගියෙන් කියලා දෙන්නේ ඒක පාවිච්චි කරන්න කියලා. හරි? එතකොට ඒ ගාන ඊළඟ කොටසට අපි යමු. සම්පූර්ණ මල් පාත්තියක් වටා වැටක් තැනීමට අවශ්‍ය වෙන වැටෙහි දිග සොයන්න. මේ වගේ ගන්න දෙන්නේ නේ. මගේ චුට්ටක් ඇදුණා මම එකකින් කරලා ගන්නවා. දැන් ගෙලින් කරන්න පුළුවන්.
මේක 21යි මේක 28යි මේක අපි 35යි කියලා හොයාගත්තනේ. මෙතන A, මෙතන C, මෙතන B. දැන් වටේට වැටක් ගහනවලු. සම්පූර්ණ මල් පාත්තිය වටේට වැටක් ගහන්නේ. ඒක සම්පූර්ණ මල් පාත්තිය වටේ වැටක් ගහනවා කියලා කියන්නේ අපි මේකේ පරිමිතිය හොයන්න වෙනවා. වටේ දිග හොයන්න වෙනවා. එතකොට අපි දන්නවත් මේ පාද දන්නවා. මේ පාද දන්නවා. මේ පාද දන්නවා. අපි දන්නේ නැත්නම් මෙන්න මේ චාප දිග. හරි. එතකොට අපි චාප දිග හොයන්න කොහොමද? දැන් මේක න අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තාකාර කොටසක් කියලා අපේ ගානක දීලා තියෙනවානේ. එතකොට අර්ධ වෘත්තයේ චාප දිග 25r වරක් 360න් θ එන්නේ θ කියලා කියන්නේ ඉතින් මේක නම් θ කියන්නේ 280යි. ඒ කියන්නේ මේක 2 එකයි කියලා එනවා. ඒතකොට උත්තරේ න 5r කියලා. 5 කියලා කියන්නේ 722යි. r කියලා කියන්නේ දැන් මේකේ විස්කම්බේ 28යිනේ. ඒ කියන්නේ අරේ කියන්නේ 14යි. එතකොට 7 වරක් 2යි 44යි සෙන්ටිමීටර්ස් මීටර්ස් ඒකක වරද්දන්න නම් එපා පුතේ වැරදි දානවා. අන්න හරි. මොකද්ද කරේ? චාප දිග හෙව්වා 25r වරක් 360න් θ. θ කියන්නේ 180. එතකොට මේ කැල්ල දෙකෙන් එකක් වෙනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා 5r කියලා එනවා. 5 කියලා කියන්නේ 722යි. මෙතන විස්කම්බේ 28ක් හින්දා අර කියන්නේ 14යි. එතකොට 7 4 14 14ට 7 ඒවා 2යි 2 වරක් 24ට කියන්නේ 44යි. හරි. එතකොට වැටේ දිගනේ අපෙන් අහන්නේ. මේ චාප දිග නෙමෙයි හොයන්නේ. කියන්නේ වැටේ දිග. එතකොට වැටේ දිග කියලා කියන්නේ උඩහට තියෙනවා 21යි 35යි දැන් 44යි. මේ දෙන්න එකතු කරවන්න 56ක් 56 44යි කියලා කියන්නේ 100. හරි මීටර්ස්. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්නලු. මේක ඕන ලියා ගන්න ඕනේම. හරි. අර්ධ වෘත්තයේ වර්ගඵලය. ඒතර අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට 5r වර්ගය වැඩි කිරීම 360න් 180යි කියලා. මේ තියෙන වෘත්තයක වර්ගඵලය 360 180යි කියන්නේ වෘත්තය වගේ කී ගුණයක්ද කියන එක. අර පළවෙනි පේපර් එකේ තිබ්බ ගාන වෘත්තය වගේ කී ගුණයක්ද කියලා හොයන්න කියලා. අන්න ඒක. ඒක තමයි මේ අනුපාතයෙන් එන්නේ. හරි. ඒක 5 කියලා කියන්නේ 722යි. r කියලා කියන්නේ 14යි. 14 වර්ගය වැඩි කිරීම 2කින් 1යි. මේ දෙක කැපෙනවා 11යි. 11 වරක් 14 වරක් 14 14ක් කැපිලා යනවා 87ත් එක්ක 2යි. එතකොට 22යි 22 වරක් 14 කියන්නේ කීයද? 28යි 28යි 8යි 308යි. ඔව් 308ක් එන්නේ. හරි. වර්ග මීටර. ඒකෙත් ඒකක හරියට දාන්න ඕනේ. මොකද්ද කරලා තියෙන්නේ? 5r වර්ගයේ වැඩි කිරීම 360න් θ දාලා තියෙන්නේ. θ කියලා කියන්නේ 180යි අර්ධ වෘත්තයක් හින්දා. එතකොට 5 කියන්නේ 722යි 14 වර්ගය 11 වරක් 14 වරක් 2යි කියලා එන්නේ 22 වරක් 14 කියලා කියන්නේ 308යි. හරි. එතකොට ඒ ගාන ඊළඟ කොටසේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයකින් යුත් ඍජුකෝණාශ්‍රාකාර කොටසක් AB එක් පාදයක් වනසේ ත්‍රිකෝණයට පිටතින් එකතු කළ යුතු වේ. AB එක් පාදයක් වෙන විදිහට ඍජුකෝණාශ්‍රාකාර කොටසක් එකතු කරනවලු.
ඍජු කෝණාශ්‍රයේ දල සටහන රූපයේ අඳින්න කියලා කියනවා. ඒ කියන්නේ මේ ඇඳලා තියෙනවා මකන්න යන අතරනේ. ඊට හරි. රූපය අඳින්න කියන්නේ රූපය අඳින්න. ඊට කලින් හොයන්න එපා අපේ දිග කීයද කියලා. අපිට කොහොමද කියන්නේ? අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයෙන් සමාන ඍජු කෝණාශ්‍රාකාර කොටසක් AB පාදයක් වන පරිදි. එතකොට අපි හෙව්ව අර්ධ වෘත්තාකාරයේ කොටසේ වර්ගඵලය 308යි කියලා. එතකොට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කීයද? 308 මීටර වර්ග මීටර වෙනවා නේ. එතකොට ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය වෙන්නේ දිග වැඩි කිරීම බලන්නේ. එතකොට අපි එක පැත්තක් දන්නවනේ. මේක දන්නවනේ. මේ පැත්ත AB කියන්නේ එක පැත්තක් කියලා ගන්න කියනවා. ඒ කියන්නේ එක පැත්තක් 21යි. එතකොට 21 වරක් x කියලා දාගමු අපි. 21 වරක් x කියලා දාගමු මේ පාදෙට. ඒ පාදෙ දිග හොයාගන්න ඕනේ. නැත්නම් මේක x කියලා දාගන්න නැතුවත් මෙහෙම කරමු. ඉතිරි පාදයේ දිග හොයමු. ඉතිරි පාදයේ දිග හොයන්න පුළුවන්. අපි වර්ගඵලය දන්නවනේ. එක පැත්තක දිගක් දන්නවනේ. එක පැත්තක දිග 21යි. ඔව්. එක පැත්තක දිග 21යි. 21න් බෙදපුවාම අනිත් පැත්ත දිග එන්න ඕනේ. මොකද ඒ දෙක ගුණ කරපුවාම නැන්නේ. ඒ දෙක ගුණ කරපුවාම නේ වර්ගඵලය එන්නේ. ඒ කියන්නේ එක පාදයක වර්ගඵලය එක පාදකින් බෙදුවම අනිත් පාදෙ එන්න ඕනේ. ඒකට 21 වරක් 1යි 21යි 98යි. කියලා නෙන්නේ. ඒ කියන්නේ බෙදෙන්නේ නැති වේ සම්පූර්ණයෙන්. 21යි 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 9යි 98යි. ඒතකොට මේකට 4ක් විතර එනවනේ නේ. 84යි 14යි 140යි 140ට 21 වරක් 5ක් 6ක් වෙනවනේ 6යි 126යි 14යි 6යි 14.66 meters හරි. ඒකට එහෙමයි. අපි කලින් හොයපු එක හරියට නේ. ඔව්. මොකද තමයි එන්නේ. ඒකට ඉහත එකේ අඳින් දල සටහනක් අඳින්න කියලා නේ කියන්නේ. දල සටහන අපි අඳින්න. මේක මෙහෙම කොහොම ඔයගොල්ලෝ අඩු වල තියලා අඳින්න ඕනේ. එතන මේ පැත්ත 21යි මේ පැත්ත 14.6යි 7යි. අපි ඒක 16.67යි කියලා සාමාන්‍යයෙන් කියන්නේ මේක වටේලා. මේ 14.6666 කියලා ඔක දිගටම යනවනේ. එහෙනම් 16.67යි කියලා ලිව්වොත් හරි. 667යි ලිව්වොත් හරි කවුරු එහෙම වැරද්දක් නැහැ ඒක. එතකොට ඔහොම දල්සටහන ඔහොම තමයි හදන්න තියෙන්නේ. ඉතින් කොහොමද අපි කරේ? අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් කියලා කියනවනේ අපි අර්ධ වෘත්තාකාරයේ වර්ගඵලය හෙව්වා. එතකොට ඒකට සමාන වර්ගඵලයක් කියන්නේ 308ක් වෙනවා. 308ක් වෙනවා නම් අපි එක පාදයක් දීලා තියෙනවා AB පාදය කියලා. එතකොට AB පාදේ 21යි 21න් බෙදපුවාම වර්ගඵලය මේ අනිත් පාදෙ දිගේ එන්න ඕනේ. එතකොට ඒක එනවා 14.667 කියලා. එතකොට ඒ ගාන හරි. ඊගාන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා එහෙම අහන්න ප්‍රශ්නයක් නැහැ. හරි? ඊළඟට මේ සුන්දර සමාගමක් ගැන අහලා තියෙනවා. හරි? දැන් සුන්දර සමාගම මෙහෙමයි කියලා තියෙනවා. කොටසක මිල රුපියල් 50ලු. කොටස් කියන එක දන්නව නේද? කොමස් ගන්න කට්ටිය නම් ටිකක් හොඳට දන්නවා ඇති. කොටස් කියලා කියන්නේ නිකන් කම්පැනි එක කෑලි විකුණන්න දෙනවා වගේ කතාවක්. හරි. ඒවා තියෙන කට්ටියට අවුරුද්දකට සැරයක් ලාභාංශ කියලා එකක් ප්‍රතිලාභයක් හම්බ වෙනවා. ඒක තමයි ඔය හොයන්න වෙන්නේ. කොටසක මිල රුපියල් 50යි වාර්ෂිකව කොටසක රුපියල් 2.5ක ලාභාංශ ගෙවනවලු. හරි. 2.5 නෙමෙයි 2.50යි. ඔව්.
අරුණ රුපියල් 60000ක් ඉහත සමාගමේ කොටස් නැදී ගැනීමට උදව් යෙදුවේ කොටස් ගාන කීයද කියලා අහනවා. එතකොට කොටස් ගාන කොහොමද පෙන්නන්නේ? කොටස් ගාන හොයන්න පුළුවන්. මෙයා දාලා තියෙනවා රුපියල් 60000ක්. 60000ක් නේ 60000ක් දාලා තියෙනවා. එක කොටසක වටිනාකම 50යි. එතකොට 50ව කීයක් තියෙනවද කියලා බලන්න හරි. එතකොට 50 වරක් 1යි 50යි 100යි 2යි 1200ක් කොටස් අරගෙන යනවා. හරි. එදස් 200ක් කොටස් අරගෙන. ඊට පස්සේ වසරක් අවසානයේ සමාගමේ ලාභාංශ ගැනීමෙන් පසු අරුණ කොටසක් රුපියල් 55 බැගින් කොටස් සියල්ල විකුණයි. ලාභාංශ වලින් සහ කොටස් සියල්ල විකිණීමෙන් ඔහුට ලැබෙන මුළු මුදල කොපමණද? මුළු මුදල අහන්නේ. ඒ කියන්නේ විකුණ ඒ කියන්නේ එයාගේ ලාභයක් ගැන නෙමෙයි අහන්නේ. ඒ කියන්නේ 50ට අරගෙන 55ට වික්කහම වැඩිපුර හම්බෙච්ච ගන්න නෙමෙයි අහන්නේ. මුළු මුදල ලැබෙන මුළු මුදල. එතකොට විකුණු මිල කොහොමද හොයන්නේ? එක කොටසක් රුපියල් 55 ගාන විකුණනවලු. කොටස් තියෙනවා 1200. එතකොට 1255 වැඩි කරාම වැඩි කර 1200 වරක් 5 කියන්නේ 12 වරක් 5 6000යි. එතකොට 66000ක් එනවා. රුපියල් 66000යි. හරි. ඊළඟට 66000යි. එතකොට අතර ලැබෙන එතන ලාභාංශ ආදායම වෙලා නැහැ නේ. ලාභාංශ ආදායම හොයන්න පුළුවන්. එක කොටසකට රුපියල් 2.750ක් හම්බ වෙනවා. ඒ කියන්නේ 2.5 කියන එක තමයි. 2.750ක් හම්බ වෙනවලු එක කොටසකට. කොටස් තියෙනවා 1200ක්. එතකොට 2.5 වරක් 1200. ඒ කියන්නේ 1225න් වැඩි කරලා 0.050යි 5ක් ඉතිරි 25 වරක් එක 25යි 5යි 30යි. එක දශම ස්ථානයක් තියෙනවා. 3000යි. ඒ කියන්නේ ලාභාංශ ආදායම 3000යි. හරි. එතකොට මුළු ආදායම මුළු මුදල නැත්තම් 3000 plus 66000යි 10000යි 3000යි 9000යි 69000යි. ඒක 69000ක් හම්බ වෙනවා. හරි. ඊළඟට අරුණට ලැබෙන මුළු මුදල ඔහු වසර කාලයක් සඳහා බැංකුවේ තැන්පත් කරනවලු. එම වසර සඳහා ඔහුට බැංකුවේ රුපියල් 3450ක පොලියක් හම්බ වෙනවලු. බැංකුව ගෙවන වාර්ෂික පොලිය අනුපාතකයේ කීයද කියලා අහනවා. කොහොමද වෙන්නේ? එතකොට වාර්ෂික පොලි අනුපාතිකය කොහොමද වෙන්නේ? 69000ක් තමයි මෙයා ගාව තියෙන්නේ. හරි. ඔව්. මුළු මුදල දානවන්නේ 66000ක් හම්බ වෙනවා. කොටස් විකුණලා 3000ක් ගන්න ලාභ වෙනස වලින් 69000ක් තියෙනවා. 69000කින් 3450ක් තමයි යාට හම්බ වෙන්නේ. එහෙනම් 100ට කීයද? එහෙනම් අපි වාර්ෂික එහෙමනේ පොලි අනුපාතකය කියන එක හොයන්නේ. 69000කට හම්බ වෙන්නේ 3450 නම් 100කට කීයද? දැන් කපලා දාන්න. මේකට මේක කපනවා මේකට මේක කපනවා. දැන් ඉතින් 3450 690ෙන් බෙදන්නයි තියෙන්නේ. 3450 690ෙන් බෙදන්න. පහක් නෑ. පහක් ඇතිනේ. පහක් තියෙනවා. පහක්
කො හරියටම පහක්ද ඔය බලන්න 0යි 9 වරක් 5 45යි 4යි 3 වරක් 30යි 34යි හරි එතකොට 5යි 100%. වාර්ෂික පොලි අනුපාතිකයේ 100%. මේ මාසෙක ගාන නෙමෙයි දීලා තියෙන්නේ. වසර සඳහානේ. දැන් මේකේ වසර සඳහානේ දීලා තියෙන්නේ මේ. එහෙම නැතුව මාසෙක දුන්නොත් එහෙම වසරක අපිට හොයන්න වෙනවා. හරි? එතකොට ඒ ගාන හදන්නේ එහෙමයි. වාර්ෂික පොලි අනුපාතිකයේ තියෙන වාර්ෂික පොලි අනුපාතිකය හොයන්නේ තැන්පත් කරපු මුදලෙන් දැන් මේ මොකද්ද? පොලිය තැන්පත් කරපු මුදලෙන් බෙදලා වැඩි කරන්න ඕනේ 100%. 3000ට 9000ට 3750 100ට කීයද කියලා හොයන්න. එතකොට ඒ ගාන එහෙම හදන්න. ඊළඟට අපි යමු හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ සම්භාවිතාව ප්‍රශ්නේ. බෑගයක් තුල හැඩයෙන් හා තරමෙන් සමාන පාත පරිදි දෙවර්ගයක කාසි 10ක් ඇත. සාධාරණ කාසි 7ක් තියෙනවලු. ඒ කියන්නේ සාධාරණ කාසියක් කියලා කියන්නේ සිරස සහ අගේ තියෙන මේ අපි උඩ දාපුවාම ඕන පැත්තක් වැටෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙන කාසි වලට දෙපැත්තෙම සිරස තාන් කරපු කාසි තුනක් තියෙනවලු. ඒ කියන්නේ අපි උඩ දැම්මොත් වැටෙන්න පුළුවන් සිරස විතරයි. හරි. එතකොට බෑගය තුලින් අහඹු ලෙස කාසියක් ඉවතර ගන්න ලැබේ. මේට අදාළව පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කරන්න කියනවා. එතකොට රුක් සටහනක් අඳිනකොට අපි අතු බෙදෙනව නේද? දැන් ඔය අතු වලින් මොනවද කියන්නේ කියලා මම කියන්නම්කෝ. අනිත් පැත්ත ඕනේ. මේ අතු වලින් කියන්නේ එක එක අවස්ථා. දැන් මේ කියන්නේ කාසියක් ගැනීම. කාසියක් ගැනීම. දැන් මෙතන කාසි ಜಾති දෙකයි තියෙන හින්දා මේක දෙපැත්තකට යනවා. තුනක් තිබ්බනම් තුන් පැත්තකට යනවා. හරි? හතරක් තිබ්බනම් හතර පැත්තකට යනවා. එච්චර ලොක් ගණන් නැහැ නෑ ඉතින්. එහෙම වුණොත් ටිකක් සංකීර්ණ වෙන හින්දා සාමාන්‍ය ඕලෙවල් පේපර් එකේ නම් දෙකක් තියෙන එකක් තමයි ඉන්නේ. දැන් මොකද්ද මේක කියන්නේ? මේ පැත්තෙන් එනවලු A වර්ගයේ අරගෙන A වර්ගයේ ගැනීමේ සම්භාවිතාව. ඒ කියන්නේ මේ පාරෙන් යනවා නම් A අරන් තියෙනවා. මේ පැත්තේ B අරන් තියෙනවා. එතකොට A කියන්නේ සාධාරණ කාසියනේ. සාධාරණ කාසිය 7ක් තියෙනවලු. එතකොට 7ක් තියෙනවා. සාධාරණ කාසි 7ක් තියෙනවා. මුළු කාසි ගාන කීයද? 7/3. කියන්නේ 10. මුළු කාසි ගාන 10ක් තියෙනවා. එතකොට 10න් 7ක් තමයි සම්භාවිතාව සාධාරණ කාසියක් හම්බෙන්නේ. A වර්ගය හම්බෙන්නේ. B වර්ගයේ නැත්තම් සිල් සටහන් කරපු කාසි හම්බෙන්නේ ඊටු ටික. 10න් 3යි. එතකොට ඔන්න සම්පූර්ණ රුක් සටහන කම්ප්ලීට් කරා. ඉවතගත් කාසිය උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කරනු ලැබේ. එයට අදාළව රුක් සටහන එක්ස්ටෙන්ඩ් කරන්න කියනවා. දීර්ඝ කරන්න කියනවා. එහි සම්භාවිතාව ඇතුළත් කරන්න. හරි. දැන් බලන්න A වර්ගය කියන්නේ A වර්ගයේ අනිවාර්යෙන් සාධාරණ කාසියක් සිරස සහ අගේ වැටෙන්න පුළුවන්. හැබැයි සාධාරණ කාසියක් හින්දා සිරස සහ අගේ වැටීමේ සම්භාවිතාව සමානයි. මොකද අපිට කියන්න බෑනේ සිරස පැත්තට වැඩිපුර බර වෙනවා අගේ පැත්තට වැඩිපුර බර වෙනවා එහෙම කතාවක් නෑ. සිරස වැටෙන්නත් පුළුවන් chance එකත් එකයි අගේ වැටෙන්න පුළුවන් chance එකත් එකයි. ඒතකොට මේක භාගයයි යන්නේ. මේ පැත්තේ සිරස වැටීම මේ පැත්තේ සිරස නොවැටීම. හරි. එතකොට අපි ඒක ලියනකොට එහෙම ලියන්න ඕනේ. සිරස වැටීම අගේ වැටීම කියලා ලියන්න එපා. සිරස වැටීම සිරස නොවැටීම කියලා ලියනවා නම් හොඳයි ඈ. එතකොට හැබැයි මේකේ B වර්ගයේ අපිට පේනවා B වර්ගයේ සිරස විතරයි තියෙන්නේ. හරි? සිරස පැති විතරයි තියෙන්නේ. එතකොට කොහොම ගියත් එතකොට මේක රුක් සටහන ඇඳුත් අපි මේ පැත්තේ සිරස වැටීම උඩ තියෙන එකම මෙතන ලියන්න එපා. සිරස නොවැටීම සිරස වැටීම සිරස නොවැටීම සිරස වැටීමේ chance එක දැන් මෙතනදී අපි ගන්නේ 1යි කියලා. මොකද කොහොම කළත් මොකක් කරත්
මේ කාසිය කොහොම උඩ දැම්මත් සිරස තමයි වැටෙන්නේ. කොහොම ගලා සිරස වැටෙන්නේ. එතකොට ඒකේ සම්භාවිතාව බෙදිලා යන්නේ නැත්නම් ඒ කියන්නේ සම්භාව්‍ය මේකට chance එකක් අනිවාර්යෙන් වෙන සිද්ධියක් නම් මේකට එකයි සම්භාවිතාව එකයි කියලා තමයි එන්නේ. හරි? ඒතකොට මෙයා බිඳුව වෙනවා. එයාගේ මුහුත් වෙන්නේ නැහැ. සිරස නොවැටීමක් වෙන්න බෑ. අගේ වැටෙන්න බෑනේ අගයක් නැහැනේ. ඒකින්ද මෙයා එකයි කියලා එන්නේ. හරි? එතකොට උඩ සිරස වැටීම අගේ වැටීම භාග යනවා. මෙතන අගේ වැටෙන්නේ නැති හින්දා අගේ වැටෙන එකට බිඳුව. සිරස වැටෙන සිරස විතරක් කරන හින්දා සිරස වැටෙන එකට එකයි. හරිද? ඔහොම තමයි කම්ප්ලීට් කරන්න වෙන්නේ ඔබ. කාසියක් ඉවතරගෙන උඩ දැමීමේ ඉහත පරීක්ෂණයේදී සිරස ලැබීමේ සම්භාවිතාව හොයන්න. එතකොට මේකේ අහඹු ලෙස කාසියක් ගත්තාම ඒකේ A වර්ගයේද B වර්ගයේද කියලා දෙකම වෙන්න පුළුවන්. එතකොට අපි මේ සම්භාවිතාව ටික හොයන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ හොයන්නේ මේ මෙහෙම සමාන ලකුණු දාලා මේ හොයන්නේ මොනවද කියලා මම පොඩ්ඩක් කියන්නම්. ඔයාලා ඒක ගැන දැනෙන් දන්නේ නැත්තම් මේ අත්ත දිගේ මේක දිගේ ගිහිල්ලා මෙන්න මෙතනින් අගයක් ගන්නවා නම් හරි මෙතනට අගයක් ගන්නවා නම් ඒ අගයෙන් එන්නේ අපි ගාව මල්ල තිබ්බා ඒ මල්ලේ තියෙනවා කාසි 10ක් ඒකින් ඒ වර්ගයක් අරගෙන ඒ වර්ගය උඩ දාපුවාම සිරස වැටීමේ සම්භාවිතාවරම මෙන්න මේ මම වෙන පාටක් ගන්නම්කෝ මෙන්න මේ දම් පාටින් රවුන්ඩ් කරන තැනට අගයක් ආවොත් එන්නේ ආයෙත් කියනවා ඒ වර්ගයේ බෑග් එකේ තියෙන එකෙන් ඒ වර්ගයේ කාසියක් හම්බෙලා ඒ වර්ගයේ කාසිය උඩ දාපුවම සිරස වැටීමේ සම්භාවිතාව. ඒ වගේම බෑග් එකෙන් ඒ වර්ගයේ කාසියක් අරගෙන ඒ වර්ගයේ කාසියෙන් අගේ වැටීමේ සම්භාවිතාව වෙන්නේ මෙන්න මෙතනට. ආයෙත් කියනවා බෑග් එකක් තියෙනවා බෑග් එකෙන් ඒ වර්ගයේ කාසියක් අරගෙන ඒක උඩ දාපුවම අගේ වැටීමේ සම්භාවිතාව. ඒ ඔක්කොගේම සම්භාවිතාව. එතකොට දෙකේම එකතු දෙකේම සිද්ධි දෙකම ගැන කතා කරන්න ඕනේ අපි. දැන් ගන්න කාසිය B වර්ගයේ වීමේ සම්භාවිතාව මෙතන තියෙනවා 10න් 3යි කියලා. B වර්ගයේ එකක් වෙලා ඒ දාන කාසිය අනිවාර්යෙන් සිරස වැටෙන්න ඕන හින්දා සිරස වැටීමේ සම්භාවිතාව මෙතෙන්ට එනවා. අගේ වැටීමේ සම්භාවිතාව මේ මෙතන බිඳුවයි හින්දා මේක බිඳුවයි කියලා ඉන්නේ. හරි? එතකොට මේ මෙතන අගේ ගන්න කොහොමද අපි? මෙතෙන්ට එන අගේ මෙතෙන්ට එන අගේ ගන්න ඔය අතු දිගේ තියෙන ඉලක්කම් ටික ගුණ කරනවා. 10න් 7 තියෙනවා මෙතන. මෙතන තියෙනවා 2කින් 1 10න් 7 2කින් 1 වැඩි කරනවා. එතකොට වෙනවා 20න් 7යි කියනවා. එතකොට බෑග් එකකින් ගන්න කාසියක් A වර්ගයේ වෙලා A වර්ගයේ උඩ දාපුවාම සිරස වැටීමේ සම්භාවිතාව 20න් 7යි. ඒ දෙකෙන්. එතකොට බෑග් එකකින් ගන්න කාසිය A වර්ගයේ වෙලා ඒක උඩ දාපුවාම අගේ වැටීමේ සම්භාවිතාව වෙනවා මෙතන 10න් 7යි 2කින් 1යි 20න් 7යි. හරි. බෑග් එකකින් ගන්න එක B වර්ගයේ වෙලා මේ මං රවුමක් කනලා තිබ්බට ඔයාලා රවුම් අඳින්න එපා. මේ රවුම් නැත්තම් ඔයගොල්ලෝ වැරදියට හිතයි. මෙහෙම රවුම් අඳින්නේ නැහැ. මම මේ මෙතෙන්ට එන්න කියලා කියන්නේ රවුමක් ඇඳි. ඒක ඕනේ නැහැ. හරි. මේවා තියෙන්නේ එහා පැත්තේ. මම එන්නේ හරි. එතකොට මෙතන එනවා අත් දිගේ මෙතන තියෙනවා 10න් 3යි මෙතන තියෙනවා 1යි 10න් 3 එකෙන් වැඩි කරගොම 10න් 3ම තමයි. මේ පැත්තේ මේ බිඳුව මැරිය හින්දා මෙතන උත්තරේ බිඳුව. හරි. එතකොට අපිට උත්තරේ අහන්නේ සිරස ලැබීමේ සම්භාවිතාවනේ. එතකොට කොහොමද අපි හොයන්නේ? ওই සිරස ලැබිලා තියෙන ඒවා එකතු කරන ගුණ කරන හරි. නෑ ඇවිල්ලා තියෙන සම්භාවිතාව නම් එකතු කරන්න ඕනේ. සිරස ලැබීමේ සම්භාවිත මුළු සම්භාවිතාව හොයන්න නම් මේ ඒ වර්ගයේ වෙලා
A වර්ගයේ වෙලා සිරස ලැබීමේ සම්භාවිතාවයි B වර්ගයේ වෙලා සිරස ලැබීමේ සම්භාවිතාවයි දෙකම එකතු කරන්න ඕනේ. මොකක් හරි රැන්ඩම් කාසියක් නේ. එතකොට 20න් 7ට 10න් 3 එකතු වුණා නම් හරි. එතකොට පොදු හරය 20යි 7 එහෙමම තියෙනවා. මෙයා 6ක් වෙනවා. 7යි 6යි 13යි 20න් 13යි ඒ කියන්නේ උත්තරේ. එතකොට ඒ ගානේ එහෙම තමයි හදන්නේ. ඊළඟට හරි දැන් මේකේ B කොටස ගුරුතුමිය බිඳුවර වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යාවක් සටහන් කරන ලෙස අරුණටද බිඳුවර වැඩි 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යාවක් සටහන් කරන ලෙස වර්ණයටද කීවාය. හරි. අරුණටත් වර්ණයටත් සටහන් කළ හැකි සංඛ්‍යා සියල්ල දක්වනසේ රූපයේ අක්ෂ ක්‍රමාංකනය කර නියන්දි අවකාශයේ අවයව දී ඇති කොටුදල මත x චොඳයි ලකුණු කරන්න ඒ මත දැක්වෙන සිද්ධිය වචනයෙන් විස්තර කරන්න. හරි. එතකොට මම මේකෙම කරන්නම්කෝ. මේක අඳ ගන්න ඕනේ නෑ මේකෙම කරන්න පුළුවන්. මේක මේ ස්ට්‍රක්චර් ප්‍රශ්න මේකෙම කරන්න පුළුවන්. හරියට. එතකොට දැන් මෙතන තියෙනවා දැන් අරුණිට මොකක්ද කියන්නේ? අරුණිට කියන්නේ බිඳුවට වැඩි 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යාව. එතකොට අරුණිට එන්න පුළුවන් 2 4 6 8 10 වෙන්න බෑ. 10ට අඩු කිව්වහම 10 වෙන්න බෑ. හරි? අරයට එනවා බිඳුවට වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යාව. එතකොට එයාට එනවා වරුණිට එනවා මාරු වෙන්න ඕනේ. ඔත්තේ සංඛ්‍යාව සටහන් කරන ලෙස අරුණිටද ඉරට්ටේ සංඛ්‍යාව සටහන් කරන ලෙස වරුණිටද කියලානේ කියන්නේ. මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා 1 3 5 7 9 වෙන ඔත්තේ සංඛ්‍යාව වරුණි 2 4 6 8 වෙන්න ඕනේ. එතකොට x ලකුණු නේද ලකුණු කරන්න කියනනේ. එතකොට මේක මේ ඕනම අවස්ථාවක් වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් මේක අර මැද්ද පෙළිය ගන්න නැහැ කියලා එකක් නැහැනේ මේකෙදි. මේකෙදි මේදී අවකාශයට මේ ඕනම එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ අරුණිට ඕනම ඉරට්ටේ මේ ටිකෙන් ඕනම එකක් කියන්න පුළුවන්. වරුණටත් ඕනම ඔත්තේ අරුණිට ඕනම ඔත්තේ සංඛ්‍යාවක් කියන්න පුළුවන්. වරුණට ඕනම ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යාවක් කියන්නත් පුළුවන්. හරි? ඒතකොට මෙයා 1 කියද්දි මෙයා 2 කියන්න පුළුවන්. මෙයා 1 කියද්දි මෙයා 4 කියන්න පුළුවන්. ඕන එකක්. හරි? මේ මැද්දේ ලයින් එක අපි අයින් කරන්නේ ඒ දෙක කියන්නේ එකපාර වෙන්න බැරි නෑ. කියන්නේ දැන් හිතන්නකෝ නිල් බෝල තියෙනවා රතු බෝල තියෙනවා කියලා. එතකොට අපි එකක් අරගෙන ආයෙ දාන්න නැත්තම් ඒක අයින් කරනවා නම් ඒකම ආයෙ හම්බෙන්න බෑනේ. ඒකම ආයෙ හම්බෙන්න chance එකක් නෑනේ. අන්න ඒ වගේ තමයි එහෙම පාවිච්චි කරන්නේ. මෙතන එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා මුළු ඔක්කොම එක නියද අවකාශය තමයි. හරි. ඒ මගින් දැක්වෙන සිද්ධිය වචනයෙන් විස්තර කරන්න කියලා කියනවනේ. අපි බලමු වචනයෙන් විස්තර කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ මෙන්න මේක. මෙහෙම රවුම් අඳින්න යන්න එපා. මම ඔයාලට කියලා දෙන්න අඳින්න. ඒ කියන්නේ මෙන්න මෙයා. එතකොට ඒ කියලා කියන්නේ අරුණි 5 අරගෙන වරුණි 4 අරගෙන. එතකොට මොකද්ද මේක? අරුණි 5ද වරුණි 4ද සටහන් කිරීමේ අවස්ථාව. හරි? අරුණි 5ද වරුණි 4ද සටහන් කිරීමේ අවස්ථාව. හරි? ඒකේම
පිරිතෙට පාඩි අප්සෙට් යනවා ඉරේසර් එක අරන් මකලා දැම්මම හරි. හරි. එතකොට ඒ අරක හරිද? x minus සිද්ධිය තමයි අරක. අරුණි සහ වර්ණ යන දෙදෙනාම නිවැරදි සංඛ්‍යා සටහන් කරතයි සලකමින් අරුණි සටහන් කරන සංඛ්‍යාව වර්ණි සටහන් කරන සංඛ්‍යාවට වඩා විශාල සංසිද්ධිය කොටුතලයේ වටකොට දක්වා එහි සම්භාවිතාව සොයන්න කියනවා. හරි. අපිට කියන්නේ අරුණි සටහන් කරන සංඛ්‍යාව වර්ණි සටහන් කරන සංඛ්‍යාවට වඩා විශාල වෙන්න ඕනේ. ඒ කියන්නේ අරුණිගේ සංඛ්‍යාව ලොකු වෙන්න ඕනේ. එතකොට අරුණි 1යි මෙයා 2යි කිව්වහම බෑනේ. අරුණි 1යි මෙයා 4යි කිව්වහම බෑ. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි ලයින් එකේ තියෙන එකක්වත් ගන්න වෙන්නේ නැහැ. තේරුණාද? මොකද කියන්නේ අරුණි සටහන් කරන සංඛ්‍යාව වර්ණි සටහන් කරන සංඛ්‍යාවට වඩා විශාල වෙනවලු. අරුණි එක වැඩි වෙනවලු වර්ණි සටහන් කරන සංඛ්‍යාවට වඩා. හරි. එතකොට මේ පළවෙනි ලයින් එකම ගන්න බෑ. ගන්න බෑ. හරි. අර අංකරේ ගන්න පුළුවන් කියන්නේ ගන්න බෑ. මොකද පළවෙනි එකේ තියෙන 1. 1 නම් 2 වෙන්න බෑ. 2 වුණොත් වර්ණය වැඩි වෙනවා. හරි. 3 නම් 2 වුණොත් හරි. හරිද? ඒ කියන්නේ මෙයා ගන්න පුළුවන්. මේ සිද්ධිය ගන්න පුළුවන්. 3 2 වෙන එක ගන්න පුළුවන්. හැබැයි 3 4 වෙන එක ගන්න බෑ. එතකොට වැඩි වෙනවා. මෙතනින් උඩ තියෙන එකක්වත් ගන්න වෙන්නේ නැහැ කියන්නේ. හරි? ඊළඟට 5 නම් 2 වුණා 2 වෙන්න පුළුවන්. 5 නම් 4 වෙන්න පුළුවන්. 5 නම් 6 වෙන්න බෑ හැබැයි. 6යි 8යි වෙන්න බෑ. මොකද එතකොට වර්ණික සංඛ්‍යාව වැඩි වෙනවා. අරුණික සංඛ්‍යාව වැඩි වෙන්න ඕන හරිනම්. එතකොට 5 මේක මෙතෙන් වෙනකන් ගන්න පුළුවන්. 7 නම් මෙතන නියම අවකාශ මිස් වෙලා. සෝරි. එතන තව තියෙනවා. ඒකම දුණා. ඒක දැක්කේ නැහැ. 7 නම් 2 වෙන්නත් පුළුවන්, 4 වෙන්නත් පුළුවන්, 6 වෙන්නත් පුළුවන්. 9 නම් මේ 4ම වෙන්න පුළුවන්. එතකොට කොහොමද එන්නේ? 1ට එන්නේ නැහැ. 3ට එනවා. හරිද? 5ට එනවා මේ 4 වෙනකන්. 7ට එනවා 6 වෙනකන්. 9ට එනවා 8 වෙනකන්. අපි ආවෙන්න චෙක් කරලා බලමු. මෙතනේ 3යි 2යි. අරුණිගේ එක වර්ණයට වඩා ලොකුයි. එතකොට අරුණි සටහන් කරන සංඛ්‍යාව වර්ණ සටහන් කරන සංඛ්‍යාවට වඩා විශාල වෙන්න කියලා කියන්නේ ලොකුයි. මෙතන 5 2 5 4 7 2 7 4 7 6 9 2 9 4 9 6 9 8. ඒකට මේක තමයි සම්භාවිතාව. එතකොට සම්භාවිතාව සිද්ධියේ සම්භාවිතාව කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා. ඒතකොට මේ පැත්තට 25 මේ පැත්තට 5ක් තියෙනවා මේ පැත්තට 4ක් තියෙනවා 20යි ඔක්කොම. ඒතකොට මෙතන 4යි 3යි 7යි 2යි 7යි 3යි 10යි. ඒතකොට 10ක් දෙකෙන් හරි සම්භාවිතාව දෙකෙන් එකයි. ඒතකොට ඒ ගන්න එහෙමයි හදන්නේ. එතකොට දැන් තියෙනවා පස්වෙනි ප්‍රශ්නය පන්තියක සිසුන් සමූහයක්. මේක මොනවා හරි තේරුම් නැත්නම් කියන්න. කමෙන්ට් එකක් දාලා තියෙන්න. එතකොට ඊළඟ ප්‍රශ්නේ පන්තියක සිසුන් සමූහයක් පරීක්ෂණයකදී ගණිත විෂයට මුළු ලකුණු 50න් ලබාගත් ලකුණු අයත් ප්‍රාන්තර දැක්වෙන ප්‍රස්ථාරයක් දැක්වේලු. හරි. වට ප්‍රස්ථාරයක් තියෙනවා. එතකොට මෙතන මෙයා දීලා තිබ්බ නැති වුණාම මෙතන 180යි. මේක නම් අපි වෙන එහා පැත්තට අරගමු. වෘත්ත තියෙනවා. විස්කම්භයක් තියෙනවා. මෙතන 90ක් තියෙනවා. මෙතන 90ක් හදලා තියෙනවා. ඒක හරියට ආවනේ. මෙතන 90යි මෙතන 180යි අර කොන දීලා තියෙනවා 45යි කියලා.
ඒතකොට අපි දන්නවා මේ කෝණ මේ ලක්ෂයක් වටා කෝණ 360යි හින්දා මෙයා 180යි මෙයා 90යි නම් අනිත් කෝණ දෙක එකතුව 90ක් වෙන්න ඕනේ. ඒතකොට මෙයා 45 නම් මෙයා අනිවාර්යෙන් 45ක් වෙන්න ඕනේ. හරි? ඒකට ඒක එකපාර මාර්ක් කරගන්න. එතකොට මෙයා 20 10ලු 20 40ලු 20 40ලු මෙයා 10 20ලු අර බිංදුව 10ලු ඉතුරු එක්කෙනා 40 50ලු මෙයා 40 50. හරි? නේද අපිට කියන්නේ 10 20 සහ 40 50 ප්‍රාන්තරවල ලබාගත් සිසු සංඛ්‍යා සමාන වේ. ඔව් ඒක ඉතින් හරි. එහෙම වෙන්න එපා. එහෙම වුණොත් කොහොමත් කෝණ දෙක සමාන වෙනවා. සහ ඉතින් එහෙම දෙන්න ඕනෙත් නෑ. අපි ඉතින් හොයාගන්න පුළුවන්. හරි? 20 40 ප්‍රාන්තරය තුර ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ විශාලත්වය හොයන්නලු. 20 40. එන අය 180යි කියලා දීලා නැතුව ඇති. එහෙම වුණොත් ඉතින් එහෙම දීලා නැත්නම් ඒක සරල රේඛාවක් කියලා තිබෙනවා. හරි කමන්නේ. ඒ කෝණයේ විශාලත්වය හොයන්නේ කියලා කියන්නේ. එහෙම වුණොත් අපි කෝණයේ විශාලත්වය කියලා ලියමු. කෝණයේ විශාලත්වය කියන්නේ මුළු ගාන 360යිනේ. 360න් අඩු කරන්න 45යි 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 අනිත් කොනේ 90යි 180 කියලා මේකෙන් එනවා මේක හදලා ගන්න හරි 45 90යි 90 180යි 360න් 180 ගියාම 180යි හරි එහෙනම් තමයි මේ කැලේ හදන්නේ ඊළඟට යට සිසුන් 6 දෙනෙකු 10 10 ප්‍රාන්තරය තුල ලකුණු ලබා ඇතනම් දී ඇති වගුවේ හිස්ස සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඒ කියන්නේ අපිට හොයන්න ඕනේ මේකින් කාටද? 0.10ට 6යි. 0.10ට 6යි හරිද? හරියට. 0.10ට 6යි නම් මෙයා 90ක් නේ. 90කින් පෙන්නන එක කියන 6යි නම් 45කින් පෙන්නන එක කියන 3යි. මෙයා 3යි. එතකොට 90ක 6යි නම් 180කින් පෙන්නන එක කියන 12යි. එහෙමයි හොයන්නේ. 90කින් පෙන්නන එක කියන 6යි නම් ඒකෙන් භාගයක් 45න් පෙන්නන එක කියන 45න් පෙන්නන එක කියන 6න් භාගයක් වෙනවා 3යි. එතකොට එයා 3යි නම් මෙයා 3යි. 6 90කින් පෙන්නන එක කියන 6යි නම් ඒ වගේ දෙගුණයක් 180කින් පෙන්නන එක කියන 6 වගේ දෙගුණයක් 12යි. හරි. එතකොට 10 20 කියන්නේ 3යි 20 40 කියන්නේ 12යි 40 50 කියන්නේ 3යි. හරි. ඊට ටික හොයාගන්න එහෙමයි. ජාල රේඛය සම්පූර්ණ කරන්න කියලා කියනවා. එතකොට අපි ඔය මේ බලන්න මේ දැන් මෙහෙමයි. ජාල රේඛය කියන එක දැන් ඒක මෙහෙමයි හරිද? ඒ කියන්නේ දැන් අපි ස්ටෑන්ඩඩ් දැන් මේක ඇඳලා තියෙනවානේ මේ පරතර දී වගේක් කියලා ඇඳලා තියෙනවා. දැන් ওই පරතර දීලා තියෙන ඒ වගේ මේ එකක් නිකන් එකයි වගේ. හරිද? මේක නිකන් එකයි වගේ. හරිද? මේ වගේ දෙකක් අපි ගන්නවනේ ඒක නිකන් දෙකක් වගේ. හරිද? අන්න ඒ වගේ හිතන්නකො. දැන් 10 20 කියන ප්‍රාන්තරය අපි දන්නවනේ. එතකොට ඒක එකයි. එතකොට උඩට 6යි. අවුලක් නැහැ. 6යි කියලා ගන්න පුළුවන්. නෑ සෝරි 0.10. 10 20 කියන එක 3යි. එතකොට එයාත් මෙන්න මෙහෙම එකක් නේ. එතකොට එයා එකයි වගේ එකක් නේ. එතකොට එයා 3යි නම් එයාව අපිට මෙන්න මෙතන 3 කියන තැනින් ගන්න පුළුවන්. මෙන්න මේ හරියට මේකේ භාගය. හරියට මේකේ භාගයෙන් ගන්න පුළුවන්. ඊළඟ එක තමයි 20 40. 20 40 12යිලු. හැබැයි 20 40 12යි වුණාට 20 40 තියෙන්නේ නේ 20 40 දෙකක් තියෙනවා එහෙම. ප්‍රාන්තර දෙක. ඒ කියන්නේ මේක දෙකක් වගේ. එහෙම වුණොත් 12යි කියලා අපි මේක 12ට උඩට ගන්නෑ. අපි මේකට ගන්නේ 6යි කියලා.
දෙකක් තියෙනවා නම් දෙකෙන් බෙදන්න ඕනේ ගාන. හරිද? ඔන්න ඔහොම එන්නේ. ඇයි ඒ කියන්නේ දැන් මේක ස්ටෑන්ඩඩ් එක කරගෙන යන්නේ දැන් මේ කොටස මේක යුනිට් එකක් විදිහට අරන් තියෙන්නේ. එතකොට මෙයා 1යි කියලා ගන්න වෙලාවක 6යි කියන දෙන එක 6ට මාක් කරලා අපිට මෙතන මේ දෙකක් වෙලා එන තැනදී අපිට 12යි කියලා දෙන එක 12 මාක් කරන්න බෑ. හරිද? ඒක අපිට දීලා තිබ්බොත් නිකන් 20 30 කියන එක 12යි කියලා එහෙම වුණොත් අපිට 20 30 12ට උඩට උස්සන්න පුළුවන්. එහෙම නැත්නම් 20 40 කියන ප්‍රාන්තර දෙකක් නේ. එතකොට ප්‍රාන්තර දෙකක් තියෙනවා නම් ඒ ප්‍රාන්තර දෙකම දෙකක් වගේ තමයි යන්නේ. එතකොට අර ඒ ගානෙන් අර මේක බෙදන්න ඕනේ මේ එයාගේ සංඛ්‍යාව ශිෂ්‍ය සංඛ්‍යාව බෙදන්න ඕනේ ප්‍රාන්තර ගානෙන්. එතකොට 2යි නම් තියෙන දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට 12 දෙකෙන් බෙදුවම 6යි කියලා එන්නේ. එතකොට මේ 6 ගාවෙන් තමයි අපි ඔක ලකුණු කරන්නේ. හරිද? ඊළඟ එක 40 50 40 50 කියන්නේ එක ප්‍රාන්තරයයි එක ප්‍රාන්තරයම නිකම්ම මාක් කරනවා. මේ දෙන්න එක මට්ටමේ තියෙන්න ඕනේ. ඒ දෙන්න එහෙම වෙන්න බෑ. මොකද මේ දෙන්න එකම මට්ටමේ තුන තියෙන්නේ. ජාල රේඛය ඇඳ. හරි. ඉහත 20 40 ප්‍රාන්තරයේ තුල ලකුණු ලබාගත් සිසුන් අතරින් දෙදෙනෙකු ඊළඟ පරීක්ෂණයේදී 40 50 ප්‍රාන්තරයේ තුල ලකුණු ලබාගත් අතර අනෙක් සිසුන්ගේ ලකුණු වෙනස් නොවිය. දැන් මෙම තොරතුරු නිරූපණය කරන සඳහා අලුත් වටවලස්තරයක් අඳින්නේ නම් එහි 20 40 ප්‍රාන්තරය දකින කේන්ද්‍රික කන්දේ කෝණයේ විශාලත්වය සොයන්න කියනවා. හරි. හොයන්න. එතකොට දැන් මේක අපිට කියලා දෙන්නේ 20 40 මේවා තුනයිනේ මෙතන. මෙයා 6යි මෙයා 12යි මෙයා 3යි මෙයා 3යි කියන්නේ තිබ්බේ. එතකොට අලුත් එකේ දැන් නව ප්‍රස්ථාරයේ වට ප්‍රස්ථාරයේ නිරූපිත අපෙන් අහන්නේ 20 40 ගැන අහන්නේ 20 40 සිසුන්. එතකොට 20 40 ප්‍රාන්තරය තුළ ලකුණු ලබාගත් සිසුන් අතුරින් දෙදෙනෙකු ඊළඟ පරීක්ෂණයෙන් 40 50 වලදී ගන්නවා. ඒ කියන්නේ දෙන්නෙක් අඩු වෙලා කියලා කියන්නේ. එතකොට 20 40 වල ඉඳලා තියෙනවා 12 දෙනෙක්. 12න් දෙන්නෙක් ගිහිල්ලා. ඒ කියන්නේ 10යි. දැන් කෝණෙනේ හොයන්න කියන්නේ. කෝණේ කොහොමද හොයන්නේ? විස්ස 40 කෝණය. කෝණය හොයන්නේ මුළු ගාන දානවා යටට මුළු ගාන එනවා තොර 12යි 6යි 18යි 18යි 6යි 24යි 24ක් එනවා මුළු ගාන 24යි. හරි. 15යි 6යි 21යි 24යි. හරි. මුළු ගාන දානවා යටට තියෙන ගාන දානවා උඩට වැඩි කරනවා 360ට. 20ට 10යි නම් 360ට කීයද? එතකොට මේක 12 වරක් කැපෙනවනේ. 12 වරක් 2යි 12 වරක් 3යි බිංදුවයි. දෙවරක් 5යි කියලා උඩ කැපෙනවා. 5 වරක් 30 කියන්නේ 150යි. හරි. එතකොට කෝණය 150යි. එතකොට ඒක හදන්නේ එහෙම. හරි. කොහොමද අපි කරේ? අලුත් ඒ කියන්නේ 20 40 සිසුන් දෙන්නෙක් අයින් වෙනවා කියනවනේ. එතකොට අයින් වෙනවා කියන්නේ 12න් දෙකක් යනවා. එතකොට දැන් ගන්න 10යි. මුළු ගාන 12යි 12යි 6යි 18යි 18යි 3යි 21යි 3යි 24යි 24න් අලුත් ගාන 10යි 24ට 10ක් නම් 24ට 10ක් නම් 24ට 10ක් නම් 360ට කීයද? එතකොට 12 වරක් කැපෙනවා 2යි 12 වරක් 30යි කැපුණා 5යි 30 වරක් 5 කියන්නේ 150යි. එහෙනම් තමයි ඒක හදලා දෙන්නේ. හරි? ඉවරද? ඔව්. ඒකෙන් අපේ පාර්ට් A එකේ පාර්ට් B එක ඉවර වෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අර පැය දෙකක් හම් වෙන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පහම අපි ඩිස්කස් කරලා තියෙන්නේ. එතකොට මේකකට ලකුණු 10 ගානේ හම් වෙනවා. ලකුණු 10 ගානේ 50ක් හම් වෙනවා. ওই 50 මුළු ලකුණු හොයනකොට අර 200ට එකතු කරනවානේ.
200ට එකතු කරනකොට ඔය 50 25ක් වෙනවා. ඒතකොට මේකෙන් හම්බ වෙන ලකුණු ගොඩක් වටිනවා නේ. විශේෂයෙන් මේ ලේසියෙන් කරගන්න පුළුවන් ප්‍රශ්න ටික ලේසියෙන් කරගන්න. මේ සම්භාවිතාව එක එහෙම මේක එහෙම අර ටිකක් අමාරු ඒවා එනවා අඩුයි. හරි. සහ මෙන්න මේ දත්ත නිරූපණයේ ප්‍රශ්න එහෙම අනිත් ඒවා නම් මේ කරන් එහෙමනම් දැන් එක එක විදිහට අමාරු වෙන්න පුළුවන්. මේ දෙවෙනි ප්‍රශ්නේ එහෙම දැන් අපේ පේපර් එකට මේක අපේ එකේ දැන් ඔය ඉංග්‍රීසි කියලා ඔය එකක් දුන්නාම ඉතින් කට්ටිය හිඟන් අමුතු වෙලා දැන් ඔතනින් එහාට හදාගන්න නිකන් හිතෙන්නේ නැහැ වගේ එහෙම වෙන්නත් පුළුවන්. හරිද? පයිතගොරස් ත්‍රිකේ මතක් වෙන්නේ නැහැ. ඒකයි මේ ප්‍රශ්න දෙක ඉතින් කරගත්ත හැකි ලේසියෙන්. හරිද? දැන් මේ ටික ඕනනම් ආයේ පාරක් බලන්න ඕන නම් ඕන තැනකින් මම ඕන ටයිම් ස්ටැප් එකක් දාලා තියන්නම්. මේක මුලින්ම බලනවා නම් ඔයාලට සමහර විට හම්බෙන එකක් නෑ ටයිම් ස්ටැම්ප්. ඒ වුණාට මම හිතනවා ඔයාලට මේ උගන්වපු එක තේරුණා කියලා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එකට සපෝට් එකක් දෙන්න subscribe කරලා තියන්න. එහෙනම් ඔයාලට මොන හරි මේ කරපු කොටස ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඕන හැම කමෙන්ට් එකකටම උත්තර දෙනවා. හරි. thank you.